පින්නතුනේ මේ හරි වැදගත් පෞල් ලේඛක මේ විවාහය අත් කොහොමද පරිස්සම් කරන්න ඕනේ ගැට ගහන ඔට්ටු වෙන බලාපොරොත්තු මිනිස්සුන්ට ඔය ටික නැති වුණාම මිනිස්සු සමාජ වෛරක්කාරයෝ වෙනවා. සමාජ වෛරක්කාරයෝ වෙනවා. මම පොඩි උදාහරණයක් ඔයත්තන්ට කියන්නම්. මේවා ඉතින් හෙට ඉඳන් කරන්න එපා. මේ අම්මලා වැඩිපුරම කුණුහරුපෙන් බැනුම් අහලා නැද්ද? මේක මේ වෙනකොට කී පාරක් විතර වේසි කියලා බැනුම් අහලා තියෙනවද? කවුද? තාත්තලාගෙන් පොඩි ප්‍රශ්නයක් අහන්නද? මේ වෙනකොට කී පාරක් විතර බිරිඳට කුණුහරුපෙන් බැලලා තියෙනවා. ඔහොම හිටගෙන ඉන්න ගමන් කල්පනා කරන්න. මතක් වෙන්නේ නැත්නම් ඇඟිලි වලින් ගන්න. මොන ඇඟිලිද තඩි ගහලා ඇති බලා. ඔය නිවන් මඟ අහුරන ප්‍රබල කාරණයක් නෙපින්නතුනි ව්‍යාපාදේ කිය. ව්‍යාපාදේ නඩත්තු වෙන්නේ ද්වේෂයත් එක්ක. හොඳට මතක තියාගන්න. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු ප්‍රධාන මූලික අකුසල මුල් අතර තියෙන කාරණයක් තමයි ඔය ද්වේෂය කියන එක. එහෙම කවුරුවත් අර විනෝදෙට කුණුහරුප කියනවද? මිනිස්සු කුණුහරුප කියන්නේ තරහට. මම යෝජනා කරන්නේ මේ පින්නතුන් සියලු දෙනාටම gedara dora ඉන්නකොට අද බුදුරු දේශනා කරන්නේ වාචාය සංවරෝ සාදු. එකටම පුරුදු වෙන්න මිනිස්සුන්ට කතා කරන්න පුරුදු වෙන්න. ඔය ගෙවල් වල කතා කරන්න දන්නේ නැහැ. අපූර්වට ළමයින්ට කියනවා තොපි හැදුවට වඩා හොඳයිලු නිකන් හිටියනවා. දරුවන්ට කියන්නේ අපූර්වට කියනවා. තව කියනවා දරුවන්ට තොපිට කෙරුව වැඩියලු. ඔය තොපිට සැප වැඩියලු. ඒ නිසා මේ සියලු දෙනාටම යෝජනා කරන්නේ ටිකක් ඔය ගෙවල් වල ඉන්නකොට බොහොම ප්‍රියශීලීව කතා කරන්න කාටද? අදිෂ්ඨාන කරගන්න. අද ඉඳන් කිසි කෙනෙකුට කුණුහරුපෙන් කතා කරන්න එපා. අර බුදුහාමුදුරුවන්ගේ කාලේ අර ගණිකාවක් හිටිය පින්නදුනේ. ඒ ගණිකාව අම්බපාලි. අම්බපාලි කල්ප 30ක් ගණිකාව. මොකද්ද අම්බපාලි කල්ප 30ක් ගණිකාවක් වෙන්න කරපු අකුසල කර්මය? අපේ තාත්තලා වගේ තමයි. එක අවස්ථාවක මහා සෑයක් ප්‍රදක්ෂිනා කරනකොට අම්බපාලි ඔය මෙහෙණින්නාන්සේ නමගේ කටේ තිබ්බ සෙම ගුලියක් බිම හැලෙනවා දැකලා මෙහෙණින්නාන්සට බැන්න. කවුද මේ සෑමලුවේ සෙම හලපු වේසි කියලා බැන්න. ඔච්චරයි කිව්වේ. ඒ වචනේ ඒ අකුසලයේ කොච්චර කල් විපාක දුන්නද? පින්නතුනේ කල්ප 30ක් ගණිකාවක් වෙලා ඉපදුනේ. ඒ නිසා ඔය හොඳට කට පරිස්සම් කරගෙන ජීවත් වෙන්න. මම මෙහෙම දේශනා කරන්න හේතුව තමයි ඔය මම පින්නතුනේ හරියට පුනරුත්ථාපන කඳවුර වල බණ කියනවා, ළමා නිවාසවල බණ කියන්න යනවා, විවිධ තැන්වල බණ කියන්න යනවා. ඒ හැම තැනදීම මං කියන බණ අහලා ඒ සමහර දරුවෝ කියනවා ආමුදුරනේ කවදාවත් අපිට ඔය වගේ ගෙදරක් තිබිලා නෑලු. මේ තාත්තලාගේ අම්මලාගේ ලොකු වගකීමක් තියෙනවා. සංසාරේ කරපු පින්වලට ලැබිච්ච ඔය ජීවිතයේ මනුෂ්‍යාත්ම භාවය ඔක ගෙදරින් පටන් ගන්න පෙරම් පුරන්න. ගෙදරින් පටන් ගන්න මේ නිවන් දකින්න යන ගමනේ බින්නදුනේ අපි හොඳටම දන්නවනේ පන්සිල් ගත්තට කාටවත් ඕක රකින්න බෑනේ. අර වැඩි පටන් ගන්න පුළුවන් ඒ වුණාට මම මේ කියන ඒවා ඉතින් හෙට ඉඳන් කරන්න ඕන හොඳයි.